ඉතින් ආයිබෝවන් කියලා ඔයගොල්ලෝ හැමෝම පිළිගන්නවා. ඉතින් මම අද කතා කරන්න හිතුවේ රාම රාවණ යුද්ධය ඇත්තටම සිද්ධ වුණාද? ඒ වගේම රාම රාවණ යුද්ධයෙන් පස්සේ වෙච්ච දේවල් ගැන තමයි අද මම කතා කරන්න හිතුවේ. ඉතින් අපි මේ රහසත් විසඳමු. ඉතින් මම ඊට කලින් කතා කරපු වීඩියෝ එකදී කිව්ව නේද මේ සොහේලි කියන්නේ සීතා දේවියටම කියලා. ඉතින් මේ සොහේලි කියන්නේ රාවණ රජතුමාගේ දියණිය. ඉතින් මෙයා රෑ 12න් පස්සේ ඉපදුන නිසා මෙයාව මුහුද පා කරලා ඇවලා තියෙනවා. ඒකත් මම ඊට කලින් වීඩියෝ එකදී කිව්වා. ඒකට හේතුව තමයි එක අනාවැකියක් තිබුණා. මේ වෙලාවේ මන්දෝදරී දේවිය නියුන් දරුවෝ උපතක් කරන්න ළමයි හිටියේ. ඉතින් මෙන්න මේ නියුන් දරුවෝ දෙන්නගේ එක්කෙනෙක් රෑ 12න් පස්සේ ඉපදුනොත් එයාගෙන් රටට අපලයයි කියලා තමයි ඒ අනාවැකිය සඳහන් වෙලා තිබුණේ. ඒ නිසා තමයි රාවණ රජතුමා මේ සොහේලිව ඉන්දියාවට පා කරලා යවුවේ. ආයෙත් මේ සොහේලිව ලංකාවට අරගෙන එන්න පුළුවන් සොහේලි විවාහ වුණාට පස්සේ විතරයි. ඉතින් ඒක දැරගෙනම තමයි මේ රාවණ රජතුමා මේ සොහේලිව ඉන්දියාව දෙසට පා කරලා යවලා තියෙන්නේ කියලා සඳහන් වෙන්නේ. වාල්මීකි රචනා කරපු රාමායනයේ මේ තියෙන්නේ බොරු කතාවක් කියලා සමහර කට්ටිය කියනවා. ඉතින් මම ඒක ගැනත් මෙතෙන්දි කතා කරන්න. ඉතින් රාමායනයේ සඳහන් වෙනව නේද රාවණ රජතුමාගේ නැගණියකට ගගේ නහය කැපුවා කියලා ලක්ෂ්මන්. ඒක නිසා තමයි සීතා දේවියව රාවණ රජතුමා පැහැරගෙන ගියේ කියලාත් සඳහන් වෙනවා. හැබැයි මේ කතාව තමයි පළවෙනි සාක්ෂිය මේ රාමායනයේ වැරදි කියන්නේ. මොකද කිව්වොත් ඇත්තටම සීතා දේවිය සොහේලිනේ. ඉතින් මෙන්න මේ සොහේලි දැන් විවාහ වෙලා නිසා සොහේලිව රාවණ රජතුමාට නැවත ලංකාපුරයට රැගෙන එනවා. මේ ගැන දැනගත්ත රාමා වානර හමුදාවත් එක්ක ලංකාපුරයට එනවා. මෙතනදි තමයි වාල්මීකි රචනා කරපු රාමායනයේ සඳහන් වෙන ආකාරයට රාම් සේතුපාලව හැදුව කියන්නේ. ඉතින් මම මේකේ ගැන විස්තරාත්මක වීඩියෝ එකක් මීට කලින් ගෙනල්ලා තියෙනවා. ඉතින් ඔය කට්ටියට මගේ YouTube channel එකට ගිහිල්ලා ඒ ටික බලන්න පුළුවන්. ඉතින් මෙහෙම ආපු සටන්කාරයෝ තමයි මේ ලක්දිව යටත් කරගන්නේ. ඊට පස්සේ මේ ලංකාව ශාස්ත්‍රීයව පෝෂණය කරා කියලා සඳහන් වෙනවා. ඒ උඩට මේ කතාව වැරදි කියලා මට හිතුණා. මොකද කිව්වොත් කොරෝනා වෛරස් එකට වැඩිය 10 ගුණයක් භයානක වෛරස් එකක් එක දවසක් ඇතුළත ලක්දිවේ නැති කරලව දාපු රජ කෙනෙක් තමයි මේ රාවණ රජතුමා කියන්නේ. ඒක රාමායනෙත් සඳහන් වෙනවා. ඉතින් මට හිතෙන්නේ මේ රාවණ රජතුමාගේ මරණයෙන් පස්සේ ලංකාව ශාස්ත්‍රීය වුණා කියලා. මොකද කිව්වොත් ඊට වැඩිය දියුණු ශාස්ත්‍රයක් සහ ශාස්ත්‍රීයතාවයක් මෙහෙ තිබිලා තියෙනවා කියලා මේ තොරතුරු වලින් සඳහන් වෙනවා. ඉතින් එතකොට ඇත්තට මොකක්ද උනේ? මේ රාමායනයේ සඳහන් වෙන කරුණු වැරදි කියලා අපි හිතුව හරියටම කතාව හැදුවොත් රාවණ රජතුමාත් එක්ක සටන් කරේ නෑ රාමා. සටන් කරේ රාවණාගේ පුත්‍රය වෙච්ච මේඝනාද කුමාරයාත් එක්ක. ඒ කියන්නේ සීතා දේවියගේ සොහේලි කුවරියගේ එක කුස උපන් නියුන් සහෝදරි. ඉතින් මෙන්න මේ කුමාරවරුන් දෙදෙනා අතර
මේ සිදුවෙච්ච සටනේදී අන්තිමට සොහේලි මෙතෙන්ට පැමිණෙනවා. ඉතින් පියා මීට කලින් කියලා තිබිච්ච කතාව දැන් ඇය දන්නවා. ඇය කොහොමද ඉන්දියාවට යව්වේ, ආව යන්න හේතු උනේ මොකද්ද කියලා හැමදේම දැන් සොහේලි දන්නවා. ඉතින් සොහේලි වෙතට ඇවිල්ලා රාමට කියනවා මේ හැමදේම නවත්තන්න කියලා. මේ මගේ පියා වගේම ඔබ දැන් මේ සටන් කරන්නේ මාගේම එක කුස උපන් නිවුල් සහෝදරයත් එක්ක කියලා. මේ වෙලෙදි තමයි රාමා මෙතනින් යන්නේ. ඒ වෙනකොටත් එතන හිටපු සේනාවේ ගොඩක් කට්ටියන් තුවාල වෙලා වගේම වැඩිපුරම තුවාල වෙලා තිබුණේ අපේ රාමගේ පැත්තේ සේනාවට. රාමටත් ගොඩක් තුවාල වෙලා තිබුණා මේඝනාථගේ මේ සටනේදී වෙච්ච තුවාල වලින්. ඉතින් ඊට පස්සේ මේ කට්ටිය ඉන්දියාවට ගියාට පස්සේ මේක දැනගත්ත විභීෂණ රාවණ රජතුමාත් එක්ක සටන් කළා ලංකාව අල්ලගන්නවා. මෙතනදී රාවණාට සිහිවුර්ජාව උඩා කියලා සඳහන් වෙනවා. ඊට පස්සේ මේ කට්ටිය මහානේරු පර්වතයට රැගලා මහානේරු පර්වතේ ඉඳන් මේ රාවණ රජතුමාට බෙහෙත් කළා කියලා සඳහන් වෙනවා. ඉතින් තාවත් මහානේරු පර්වතේ තියෙන්න පුළුවන් කියලා විශ්වාස කරනවා රාවණ රජතුමාගේ සිරුර. ඉතින් අපි අදට යනවා මේ වගේ රහස් ගැන වීඩියෝ දැනගන්න ඕන නම් අපේ YouTube channel එක subscribe කරලා තියාගන්න.